මේක ඇල්ටෝ 800 එක මේක අපි ෂොක් මාරු කරන තමයි මේ වාහනේ මම ගලවලා තියෙන්නේ. මේකේ එක පැත්තක ෂොක් එකක් ගල් වෙලා දැන් මේ ෂොක් එකේ ඔයිල් ලීක් එකක් තියෙනවා. එතකොට මේ ඔයිල් ලීක් වෙලා දිවුවට පස්සේ වාහනේ එක ෂොක් එකක් ගල් වෙලා අනිත් එකේ මේ වගේ ඔයිල් ලීක් වෙලා තිබ්බාම වාහනේ වංගු ගන්න එන අමාරුයි. එතකොට වාහනේ කන්වර්ටබල් නෑ. වාහනේ වලකින් දැම්මට පස්සේ උඩ විසිනවා. දැන් බලන්න මේක ගැලෙවුවට පස්සේ මේකේ ටස් බෙයාරින් එක ෂොක් එකේ දෙකට කල්ලා ගිහිල්ලා. ඒ කියන්නේ වංගු කපන්න බෑ. රැක් එක තදයි. රැක් එකේ නෙමෙයි අතර මේ තදේ තියෙන්නේ බලද්දි ෂොක් මවුන්ට් එකේ. රැක් එකේ තදේ වෙන්නේ ගොඩක් දුරට පුෂ් ගහන්න ගියාට පස්සේ තමයි තද වෙන්නේ. එන පුෂ් එක ගැහුවොත් තද වෙන්නේ නැහැ. දැන් මේකට අපිට ෂොක් එකක් අලුතෙන් දාන්න උනා ෂොක් දෙකම. ඊට අමතරව ෂොක් දෙකක් අලුතෙන් දාදී අනිවාර්යෙන් ෂොක් මවුන්ට් දාන්න ඕනි. නැත්තම් එහෙම ෂොක් මවුන්ට් එක හොඳම තත්ත්වයේ තියෙනවා නම් ඒක ග්‍රීස් කරලා දාන්න ඕනේ. නැත්තම් එහෙම දෙපාරක් තුන් පාරක් ගලවන්න වෙනවා. මොකද ජරබරකාර සද්ද එන්න පුළුවන්. එහෙම තමයි මේක රිපෙයාර් කරේ. ෂොක් ගල් වෙලා දිවුවොත් එහෙම අනිවාර්යෙන් රැක් එකට බෝල් ජොයින්ට් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා එන්ජින් මවුන්ට් ටිකක් චෙක් කරගන්න. ඒත් එක්කම එන්ජින් මවුන්ට් දැන් මේ වාහනේ නම් කැල්ල තිබ්බේ ඒකත් අපි රීප්ලේස් කරා.